ප්‍රායෝගික ගැටලු කිහිපයක් සලකා බලමින් ප්‍රෝග්‍රෑමිං වල එම මූලික සංකල්ප තේරුම් ගැනීමට අපි උත්සාහ කරමු. පළවෙනි ගැටලුව විදිහට අපි සලකා බලන්නේ ATM යන්ත්‍රයක නැත්නම් ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය විදහා දැක්වෙන ගැටලුවක්. ATM යන්ත්‍රය භාවිතා කරන්නාට තම ගිණුමෙන් ලබා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඇතුළත් කිරීමට අවස්ථාව ලබා දෙනවා. නමුත් පාරිභෝගිකයාට එම ගිණුමෙන් මුදල් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන්නේ ගිණුමේ ප්‍රමාණවත් ශේෂයක් තිබුණොත් පමණයි. එසේම ගිණුම ආරම්භයේදී ගිණුම තුල රුපියල් 50000ක මුදලක් ඇතැයි සලකන්න ඕනේ. අවසානයේ ගිණුම තුල ඉතිරිව ඇති මුදලත් පෙන්වීමට අවශ්‍යයි. මේ සඳහා Python ක්‍රමලේඛන භාෂාව ඇසුරෙන් වැඩසටහනක් නිෂ්පාදනය කිරීමටයි මෙම ගැටලුව තිබෙන්නේ. පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීමේදී මුලින්ම කළ යුතු කාරණයක් වන්නේ ගැටලුව හොඳින් කියවා එහි ඇති වැදගත් කරුණු හඳුනා ගැනීමයි. මෙම ගැටලුවේ ඇති වැදගත් කරුණු ලෙස අපිට කරුණු ප්‍රමාණයක් අපිට පොයින්ට් කරන්නට පුළුවන්. ඒ අනුව මෙහිදී පරිශීලක නැත්නම් යූසර්ට ඔහුට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඉන්සර්ට් කිරීමේ අවස්ථාව ආදානය කිරීමේ හැකියාව ලබා දීලා තියෙනවා. එය ඉන්පුට් එකක් විදිහට තමයි ගන්නෙ. ඒ වගේම ගිණුම ආරම්භයේදී ඇති මුදල රුපියල් 50000ක් ලෙස මුලින්ම අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙහිදී ඔබ චෙක් කරන්න ඕනේ නැත්නම් සලකා බලන්න ඕනේ ඔබ ගිණුමෙන් ලබා ගැනීමට උත්සාහ කරන මුදල ගිණුමේ ඇති මුදලට වඩා අඩුද කියන එක. නැත්නම් ගිණුමෙන් මුදල් ලබා ගැනීමට නොහැකි. ඒ වගේම අවසානයේදී ගිණුමේ ඉතිරිව ඇති මුදලත් පෙන්විය යුතුයි. මේ වගේ වැදගත් කරුණු ඔබ මේ පරිගණක වැඩසටහන නිර්මාණයට ප්‍රථමයෙන් හඳුනාගත යුතුයි. ඒ වගේම පරිගණක වැඩසටහනක් නිර්මාණයේදී මුලින්ම අපි කරන තවත් දෙයක් තමයි ගැලීම් සටහනක් නැත්නම් ෆ්ලෝ chart එකක් නිර්මාණය කර ගැනීම. ඒ ඇසුරෙන් අපිට ලැබෙනවා පරිගණක වැඩසටහන හැසිරෙන ආකාරය හොඳින් දැක බලා ගැනීමටත් ඒ පරිගණක වැඩසටහන ඉතා පහසුවෙන් ක්‍රමලේඛනය කර ගැනීමටත් අපට හැකියාව ලැබෙනවා. මේ පරිගණක වැඩසටහන සඳහා අපි නිර්මාණය කරන ලද ගැලීම් සටහනක් පිළිබඳව අපි මුලින්ම විමසා බලමු. මේ ගැලීම් සටහනේ නැත්නම් ෆ්ලෝ chart එකේ මුලින්ම අපි මේ ප්‍රෝග්‍රෑම් එකට කියනවා අපේ තියෙන available balance එක නැත්නම් මුලින්ම ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය 50000යි කියලා පවසනවා. ඊළඟට අපි යූසර්ගෙන් නැත්නම් පරිශීලකයාගෙන් ඔහුට අවශ්‍ය මුදල් ප්‍රමාණය ඔහුට ලබා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය කොපමණක්ද කියලා මේ read amount කියන පියවරේදී ගන්නවා. මුලින්ම ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය 50000යි කියා අපි මුලින්ම initialize කරනවා. ඊට පස්සේ amount එක ඔහුට අවශ්‍ය මුදල් ප්‍රමාණය අපි insert කරන්න කියනවා input එකක් විදිහට. ඊළඟට අපි check කරනවා අපගේ ඒ ලබා දීපු මුදල් ප්‍රමාණය පරිශීලකයාට අවශ්‍ය මුදල් ප්‍රමාණය ගිණුමේ ඇති amount එකට ගිණුමේ ඇති මුදල් ප්‍රමාණයට කුඩාද කියලා ගිණුමේ ඇති මුදල් ප්‍රමාණයට අඩුද කියන එක අපි චෙක් කරලා බලනවා. බැරි වෙලාවත් ඒ ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය sufficient නැති වුණොත් ඒ කියන්නේ ඒක ප්‍රමාණවත් නැති වුණොත් print කරනවා account balance is not enough නැත්නම් ඔබේ ගිණුමේ ඇති ශේෂය ප්‍රමාණවත් නොවේ කියලා print කරලා ඊට පස්සේ මේ වැඩසටහන නවතිනවා. හැබැයි ගිණුමේ ඇති මුදල් ප්‍රමාණයට වඩා අඩු මුදල් ප්‍රමාණයක් නම් මේ පරිශීලකයා ඉල්ලුම් කරන්නේ ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය එඩිට් කිරීමකට නැත්නම් ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය අපට අවශ්‍ය මුදල් ප්‍රමාණය අඩු කිරීමක් සිදු කරනවා. ඒ කියන්නේ අලුත් amount එක අප්ඩේට් වෙනවා ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය අඩු වෙලා. එවිට අවසානයේදීත් දැන් ගිණුමේ ඇති මුදල් ප්‍රමාණය print වෙලා මේ වැඩසටහන end වෙනවා නැත්නම් නවතිනවා. එසේනම් අපි ඊළඟට මෙම ගැලීම් සටහනට අදාළ Python කේතය කෙසේද තිබෙන්නේ කියලා විමසා බලමු. මෙම Python කේත සටහනේදී අපි මුලින්ම කරන්නේ අපේ available balance එක නැත්නම් account එකේ මුලින්ම තියෙන ප්‍රමාණය 50000ක් කියලා මෙතන පෙන්눔 කරලා තියෙනවා. ඊළඟට මෙම අපිට withdraw කරගන්න අවශ්‍ය මුදල නැත්නම් පරිශීලකයාට ගිණුමෙන් ලබා ගැනීමට අවශ්‍ය මුදල කීයක්ද කියලා ඉන්පුට් එකක් හැටියට ලබාගෙන මේ amount කියන variable එක තුල ගබඩා කරගන්නවා. ඊට පස්සේ අපි check කරනවා ඒ ආපු amount එක අපේ ගිණුමේ දැන් තියෙන available balance එකට වඩා කුඩාද කියලා. එසේ කුඩා නම් පමණයි අපට පරිශීලකයාට නැත්නම් ගිණුම් හිමියාට මුදල් ලබා ගැනීමට පුළුවන් වන්නේ. ඊළඟට මේ available balance එක අපේ available balance එක
කලින් තිබ්බ available balance එකෙන් amount එක අඩු කරන ලද මුදලකට ගේනවා. එසේ edit කිරීමක් සිදු කරගන්නවා. මේ ඊට පස්සේ අපි print කරනවා අපි withdraw කරගත්ත මුදල නැත්තම් ගිණුමෙන් ලබාගත්ත මුදල මේක print කරලා ඒක successful කියලා print කරනවා. මේ program part එක නැත්තම් මේ program එකේ මෙන්න මේ part එක run වෙන්නේ මේ if condition එක true වුණොත් විතරයි. නැත්තම් available balance එක විශාල වුණොත් අපි ලබා දුන්න amount එකට විතරයි මෙන්න මේ program part එක run වෙන්නේ. ඊට පස්සේ එහෙම උනේ නැති වුණොත් ඒ කියන්නේ available balance එක amount එකට වඩා කුඩා වුණොත් මේ else කියන එකට යටින් තියෙන මේ command එක execute වෙනවා. ඒ කියන්නේ print your balance is not enough to withdraw. ඔබගේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් නොවේ කියන command එක print වෙනවා. ඊට පස්සේ program එක ඉවරලා print your available balance is කියලා ඔබගේ ගිණුමේ දැන් පවතින මුදල print වෙනවා. මේ ආකාරයට තමයි මේ Python case සටහන නැත්නම් මේ Python code එක ක්‍රියාත්මක වෙන්නේ.